තෙරුවන් සරණයි. ඇත්තටම අද බොහොම සන්තෝෂ දවසක්. මොකද හේතුව මම ජනසවිය සමෘද්ධිය අස්සසුම කියන මේ ඔක්කොම මිනිස්සු ගත්තා මෙච්චර කාලයක්. හැබැයි ඔහුට දුන්නේ මේක සහදානදාරයක් වශයෙන් ඔහුට ආහාර ලබා ගන්න. නමුත් මම හිතුවා මේ රටේ බදු ගහන මිනිස්සුන්ගෙන් සල්ලි වලින් අපිට මේක දෙනවා නම් අපි මේ රටට මහ පොළොවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියලා. ඉතින් මේ ඇත්තටම මේ පුරන් රැච්ච කුඹුරක් දැන් අවුරුදු 3ක් විතර පමණ කාලෙක ඉඳන් අතින්ම අස්සද්දලා අතින්ම මේ ගොයන් හිටෝලා මේ විදිහට සකස් කරපු කුඹුරක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම කියනවා මේ හැමෝටම අස්සසුම හෝ සමෘද්ධිය හෝ ජනසවිය මොනවා හරි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් මේ ඕනම කෙනෙක් ඇත්තටම මේ විදිහට කාගේ හරි කමන්නේ වැඩ කරන්න නැති කුඹුරක් පුළුවන් නම් අරගෙන පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දීලා ඒ සල්ලි වලට ඒ මුදල් වලට මේ රටේ ජනතාවෙන් බදු ගහන මිනිස්සුන්ගේ මුදල් වලින් රටට සාධාරණයක් කරන්න කියන ඉල්ලීම තමයි මේ කරන්නේ. මොකද අඩුතරමේ බටු ගහක් මිරිස් ගහක් ගොයන් මේ එළවලුවක් හිතා ගන්න පුළුවන් තරමට මේ වගේ හිටවලා එතනම පළදාව ලබනවා කියන්නේ තමන්ගේ ශරීරයට තමන්ගේ හදවතට හොඳටම දැනෙනවා. ඉතින් මේ අද ඒ වගේම හදවතට හරි ලස්සන දවසක්. ඉතින් මම කියනවා ඒක නිසා පුළුවන් නම් මේ වගේ අස්සසුම ගන්න ඕනම කෙනෙකුට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටිය කතා බහ කරලා මේ වගේ කුඹුරක් දෙන්න අවුරුදු 5කට පුරන් කුඹුරක් දෙන්න මේ මිනිසුන්ට කරගන්න. ඒක මේ රටට ලොකු වාසනාවක් වාග්යක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි YouTube channel එක විවෘත වේදිකාව ඔබ මේක කැමති නම් අපට ලයික් කරන්න. ඒ වගේම කරලා මේ වීඩියෝ මගේ බලන්න. මේ රටට සාධාරණ කතා කරන සාධාරණ ගැන පෙටී හිටින සාධාරණ ඉෂ්ට කරන එකම වේදිකාව විවෘත වේදිකාව. ඔබ වෙනුවෙන් මම සැදී පැහැදී හැම මොහොතකම ඉන්නවා. අපිට ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපිට පුළුවන් විදියට මේ රටට වැඩක් කරමු. Tamanටත් කරගන්න කියලා මම කියනවා. ඉතින් තෙරුවන් සරණයි. ජය වේවා.